වෘෂභ ලග්නය. වෘෂභ ලග්නලාභී ඔබගේ 7 වන භාවයට තමයි කුජ ග්‍රහයා පැමිණෙන්නේ එළඹෙන ඔක්තෝබර් මාස 27 වන දින සිදුවන කුජ ග්‍රහ මාරුවේදී. ඒ වගේම ඔබගේ 12 වන භාවය සහ 7 වන භාවය අධිපතිත්වය දරන්නේ මේ කුජ කියන ග්‍රහය. 7 වන භාවයට කුජගේ පැමිණීම සහ කුජ ප්‍රබලත්වයට පත්වීමත් සමගම වෘෂභ ලග්නලාභීන්ට සාර්ථක වෙන්න පුළුවන් අවස්ථා කීපයක් තියෙනවා. මෙන්න මේක තමයි සම්බන්ධතා ගොඩනගා ගැනීම. ආදර සම්බන්ධතා, විවාහය. මේ සම්බන්ධතා කිව්වහම හොඳ පැත්ත වගේම නරක පැත්තත් පෙන්වුම් කරනවා. අන්න ඒ පිළිබඳව අවධානයෙන් සිටීම ඉතාමත් වැදගත්. කෙසේ නමුත් මේ සම්බන්ධතා ගොඩනැගීමට වැඩි අවස්ථාවක් පෙන්වුම් කරනවා. එතනදී ගොඩක් වෙලාවට ඔබගේ තියෙන ආත්ම විශ්වාසය වර්ධනය කරගන්න පුළුවන් හැකියාවන් පෙන්වුම් කරනවා. මේ දැඩි ආත්ම විශ්වාසය නිසා මේ සම්බන්ධතා ගොඩනගා ගන්න, ඒ Taman පවත්වගෙන යන සම්බන්ධතා වඩාත් සාර්ථක කරගන්න ඔන්න ඔය පැතිවලට ඔබ යොමු වෙනවා. ඒ කියන්නේ ඔබේ හිතේ දැඩි විශ්වාසයක් ගොඩනගෙන මේවා කරගෙන යන්න පුළුවන් කියන අදහස. ඔන්න උතන තමයි ගැටලු සහගත අවස්ථාවන් වලට මුහුණ දෙන්නේ. විශේෂයෙන්ම අයථා සම්බන්ධතා වර්ධනය වෙන්න පුළුවන්. ඒ වගේම Tamanගේ හිතවත්ම ළඟම ඉන්න අයගේ හිත රිදවන්න පුළුවන් අවස්ථා. මෙන්න මේ කරුණු නිසා Tamanut මානසික වශයෙන් ඒ පැතිවලින් පීඩා විඳින්න පුළුවන් අවස්ථාවක් පෙන්වුම් කරනවා. සරලව කිව්වොත්, කෙටියෙන්ම කිව්වොත් මේ ආදර සම්බන්ධතා ගොඩනගා ගන්න පුළුවන්. මේවා හොඳ පැත්තට ගොඩනගා ගන්න ඔබ කටයුතු කරන්න, ඔබ දක්ෂ වෙන්න. අන්න ඒ වගේ දේවල් වලින් ඔබගේ ගෘහ ජීවිතය තුළ වාසනාවන්ත පරිසරයක්, රසාස්වාදයෙන් කල් ගෙවන්න පුළුවන් සතුටුදායක පරිසරයක් පැහැදිලි ලෙසම නිර්මාණය කර ගැනීමට ඔබට අවස්ථාව උදා වෙනවා.